ටෝක් ෂෝ විත් හර්ෂණී බණ්ඩාර. තවත් එපිසෝඩ් එකක්. අපි කලින් එපිසෝඩ් එකෙත් ගොඩක් දේවල් කතා කරා මාධ්‍ය ශාස්ත්‍රය සම්බන්ධව. මේ එපිසෝඩ් එක හරි විශේෂයි. ඔබට මට වගේම බලාගෙන ඉන්න කාන්තාවට. අපි කතා කරමු මාධ්‍ය ශාස්ත්‍රයේ කාන්තාව ගැන. දැන් මේ වර්තමානයේ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ කාන්තාවන් බහුලව ඉන්නව නේද? අනිවාර්යයෙන්ම. ඉස්සර නම් ගොඩක් හිටියේ නැහැ. හැබැයි දැන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය වැඩියෙන් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් අර ප්‍රධාන තනතුරු වල මේ කාන්තාව නියෝජනය කරනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ. ඉන්නවා. මං නම් වශයෙන් කියන්නේ නැහැ. ලංකාවේ මාධ්‍ය නාලිකාවල ඉහළ පුටුවල බොහොම බලගතු තනතුරු වල කාන්තාවෝ ඉන්නවා. ඒක කාන්තාවට ආඩම්බරයක්. අනිවාර්යෙන් ආඩම්බරයක්. දැන් කාන්තාව මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා වගේම වැඩ කරනවා වගේම මේ මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ඇත්තටම අභියෝග එනවා. අපි කලින් එපිසෝඩ් එකෙත් කතා කරා ඔබට විවිධ අභියෝග ආවා. අපි මේ එපිසෝඩ් එක කතා කරොත් ඇත්තටම කාන්තාව සමස්තය ගත්තම මොන වගේ අභියෝග එයිද කාන්තාවට? පැතුමි කාන්තාවකට එන අභියෝග ඇත්තටම මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මුළු මහත් සමාජයේම කාන්තාවට එල්ලවෙන ලොකුම පළවෙනි කතා කරන මාතෘකාව තමයි මේ ලිංගික හිංසනය කියන එක. ඒ කියන්නේ ලිංගික අඩත්තේට්ටම් කියන එක. මේක ගොඩක් අය කතා කරන්න කැමති නෑ. නමුත් කතා කළ යුතුයි. මොකද ලංකාවේ ගත්තහම ලංකාවේ තියෙන සංස්කෘතිය මේ සමාජ ක්‍රමයක් එක්ක ලිංගික හිංසනය කියන එක ගොඩක් තැන්වලදී කාන්තාව අත්දකින අමිහිරි අත්දැකීමක්. ඒක මාධ්‍ය ක්ෂේත්‍ර විතරක් නෙමෙයි අනෙකුත් ක්ෂේත්‍රවලත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. හැබැයි තමන් දැනගන්න ඕනේ ඒකට නතු නොවි ඒකට අහු වෙන්නේ නැතුව ශක්තිමත් චරිතයක් විදිහට ඒකට මෝන දෙන්න. මොකද තේරුනොත් පිරිමි පාර්ශවය කියන්නේ අර මං කලින් කිව්වා වගේම ටිකක් හරි ආක්‍රමණශීලී ජාතියක්. හරි. එයාලට තේරුනොත් මෙයාව මේ දෙයට අල්ලගන්න පුළුවන්. මෙයාව මේ කියන තමන්ට ඕනි විදිහට නටවන්න පුළුවන් කියලා කියන්නේ. අන්න එහෙම තේරුනොත් කිසිම ගැළවීමක් නැහැ. ඒක නොවන තැනට කාන්තාව ශක්තිමත් වෙන්න ඕනේ. මං කියන්නේ මීඩියා වගේ විතරක් නෙමෙයි. අනිත් හැම තැනකම අපි ඕන තරම් අහලා තියෙනවනේ වෙන මේ ෆීල්ඩ් වලත් මේක කොයි විදිහටද සිද්ධ වෙන්නේ කාන්තාව කොයි විදිහටද මූල දෙන්නේ කියලා අපි දන්නවා. වර්තමානයේ නම් ඒ තත්ත්වය ගොඩක් අඩුයි. මොකද දැන් ඉන්න කාන්තාව ඉස්සර කාන්තාවට වඩා හරිම ශක්තිමත්. ඕන තැනක බය නැතුව කතා කරනවා සහ සාධාරණීය වෙනුවෙන් පෙනී ඉන්නවා. බස් එක්කවත් යන්න බැරි කාලෙ තිබ්බනේ සමහර වෙලාවට ගෑල් ළමෙක්ට බස් එක්ක යන්න බෑ. ඒක නිසා මේ ක්ෂේත්‍රය තුළත් ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර චරිත ඉන්නවා ඉදිරියට යන්න කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඕනනම් ඔයා මේ විදිහට කැමති වෙන්න ඕනේ. නැත්නම් ඔයාට මේක හම්බ වෙන්නේ කරන්න බෑ මෙහෙමයි කියලා. හැබැයි තමන් ටැලන්ට් නම් තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් මම කියන්නේ ඒකට කවුරුත් එකඟ වෙන්න ඕනි කියලා. අවශ්‍ය නැහැ. ඇයි? තමන් දන්නවා තමන් මේකට සුදුසුයි. තමන් මේ තනතුරට සුදුසුයි. තමන් මේකට දක්ෂයි. තමන් මේ දේ ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඇයි කාන්තාව ඒ වගේ දෙයකට එකඟ වෙන්නේ? එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එතන දැන් මාධ්‍ය ආයතන වලින්ම කාන්තාව ආරක්ෂා කරගෙන විවිධ වැඩපිළිවෙළන් ක්‍රියාත්මක කරන ට්‍රාන්ස්පෝර්ට් දෙනවා වගේම විවිධ වැඩසටහන් තියෙනවා මාධ්‍ය ආයතන ඇතුලේ. මේ වැඩසටහන් සහ මේ මාධ්‍ය ආයතනයේ මේ කරන ක්‍රියාවලින් ඇත්තටම සාර්ථකද? සමහර වෙලාවට සාර්ථකයි. හැබැයි සමහර වෙලාවට අසාර්ථකයි. ඒවා මේ මාධ්‍ය ශාස්ත්‍රයට යන්න කලින් මේ විශ්වවිද්‍යාල මට්ටමේ පාසල් මට්ටමේ මීඩියා උගන්වනකොට මේ දේවල් කියා දෙනවා. මාධ්‍ය ශාස්ත්‍ර ආයතනයක නම් ඒ කාන්තාවන් රැකගන්න බොහෝ දේවල් තියෙනවා කියලා. හැබැයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඔව්. කියලා දෙනවා වගේම ඒක කියලා දෙන්න ඕනේ පැතුමි පාසල් මට්ටමේ ඉඳන් විශ්වවිද්‍යාල මට්ටමට යන්නත් කලින් ගැහැණු ළමයා කියන ගැහැණු දරුවා කියන එකට ඒකට අඩිතාලම් වැටෙන්න ඕනේ ගෙදරින්. අම්මගෙන් තාත්තගෙන්. බාහිර පාර්ශවයන්ට තමන්ගේ සීමාව ඉක්මවා එන්න නොදී ඉන්න ළමයව පුරුදු කරන්න ඕනේ චූටි කාලේ ඉඳන්මයි. ඒක ඉස්කෝලෙන්
යම් තාක් දුරකට වෙනවා විශ්වවිද්‍යාල එතනින් එහාට යනකොට එයා ඉගෙන ගන්නවා සමාජයෙන් කොයි විදිහටද සමාජයේ ඉන්න ඕනේ කොයි විදිහටද මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියලා. හැබැයි අර චූටි කාලේ හැම දෙයකටම මූලික අඩිතාලම වැටෙන්නේ පුංචි කාලේනේ. ඒ ළමයා අර අපි කතාවටත් කියනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. ඒ කියන්නේ හැම දෙයකටම මේ ගහ හොඳට හැදෙනවද මේ ගහ ලොකු වෙනකොට කිසිම වැඩක් නැති ගහක් බවට පත් වෙනවද කියලා තීරණය වෙන්නේ පුංචි පැලේ කාලේනේ. ඒකට හරියට පොහොර ටික වැටිලා හරියට වතුර ටික වැටිලා හරියට ඉර එළිය වැටිලා ගහට ඕනේ පෝෂණය ලැබුණොත් තමයි ඒ ගහ ලොකු ගහක් වෙනකොට ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ළමයා කියන එක. ගැහැණු දරුවා කියන්නේ පිරිමි ළමයි ගැන මේ කතා නොකර ඉන්නව නෙමේ. නමුත් අපි දැන් කතා කරන්නේ මේ කාන්තාව කියන එකනේ. එතනදී ගැහැණු දරුවා කියන කෙනා චූටි කාලේ මේ තමන් ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද? බාහිර පාර්ශවයන්ගෙන් තමන්ට මොකක් හරි වැරදි බලපෑමක් එල්ල වෙනවා නම් එයා කොයි විදිහටද ඒකට රියැක්ට් කරන්න ඕනේ? එයා දැනුවත් කරන්න ඕනේ කාවද? එයා එතනින් පස්සේ ඒ වගේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? මේ හැම දෙයක්ම චූටි කාලේ තමයි එයාගේ ඔළුවට වැටිලා එයා එක අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව ඒ දේවල් කියලා දෙන්නේ නැතුව මාධ්‍ය ආයතනයකට වේවා වෙන කොතන හරි ගිහිල්ලා ඒ වගේ දෙයකට දරුවා මූණ දෙනකොට ගෑනු ළමයෙක් විදිහට මූණ දෙනකොට එයා දන්නේ මේ අවස්ථාව හැන්ඩල් කරගන්න ඕනේ කොහොමද කියලා. මේ අවස්ථාවට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා. ඒක නිසා මාධ්‍ය ආයතන වලින් කරනවා තමයි වැඩසටහන් කාන්තා දිනේ කියලා. ඒ දවස වෙනම සමරනවා කාන්තා අයිතීන් කාන්තා නිදහස මේ හැම දෙයක්ම කතා කරනවා. නමුත් ඔය කියන විදිහට මාධ්‍ය ආයතනයේ ඇතුළෙම ওই දේවල් එනවා නම් කොච්චර අර එළියට වැඩසටහන් විදිහට මේවා දුන්නත් වැඩක් නැහැ. මොකද ඒ ඇතුළේ තියෙන හරයට වඩා හාත්පසින්ම දෙයක් තමයි මාධ්‍ය ආයතනය ඇතුළේ වෙන්නේ නම්. එයාලම ඒ සමාජයට හොඳ දේවල් දීලා ඒ වැරද්දම එයාලම කරනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. පොඩි කාලේ නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්න හීන දකිනා වගේම අර දේවල පුංචි කාලේ ඉඳන් පුහුණුවක් තියෙන්න ඕනේ. එතකොට අර සාර්ථක ගමනක් යන්න පුළුවන්. නැත්තම් මාධ්‍ය ශාස්ත්‍රාව පොඩි කාලෙන් තමන්ගේ ගමන ඉවරයි. ඒ කියන්නේ මේක කියන්න සිද්ධ වෙනවා පැතුමේ. සමහර චරිත ඉන්නවා තමන්ගේ ඉදිරි ගමන සඳහා ඒ වගේ දේවල් වලට කැමති වෙන චරිතත් ඉන්නවා මේ මාධ්‍ය ශාස්ත්‍රය. එහෙම චරිත අපි දැකලා තියෙනවා. හැබැයි ඒකට දිගු ගමනක් නැහැ. හරි తాවකාලිකයි. කෙටි කාලයකින් හැමදේම නැති වෙන්න තියෙන ඉඩ වැඩි. ඇයි? තමන් ඉගෙනගෙන නෙමෙයිනේ මේ දේවල් කරන්නේ. කාගේ හරි උවමනාවට කාට හරි පාවිච්චි වෙලා තමයි මේක කරන්නේ. ඇයි? තමන් දක්ෂ නැහැ මේ වැඩේට. තමන් ඉගෙනගෙන නැහැ. නමුත් තමන් මීඩියා ෆීල්ඩ් එකට කැමති. ඒක නිසා මේ කාගේ හරි මත යැපිලා තමන්ගේ ගමන යනවා. එතකොට ඒ යැපෙන පාර්ශවය නැති වෙච්ච ගමන් මෙයා එතනින් එහාට වැඩ කරගන්න දන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒ ගමන එතනින්ම ඉවරයි. එහෙම චරිත අපි දැකලා තියෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ කාන්තාවක් විදියට. කාන්තාව කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්. කිසිම වෙලාවක තමන්ව පහත් කළා සලකන්න හොඳ නැහැ කාන්තාව. අපි කාන්තාව අපිට කරන්න පුළුවන් වැඩ මෙච්චරයි. අපි දන්නේ ගෙදරට වෙලා ඉඳගෙන උයන්න, කන්න බොන්න දෙන්න, රෙදි හොදන්න, ළමයි හදන්න, ළමයි බලා ගන්න. නෑ. ඊට වඩා දේවල් කාන්තාවට කරන්න පුළුවන් සහ එහෙම කරන්න පුළුවන් කියන එක කාන්තාව ඔප්පු කරලා තියෙනවා. හොඳම උදාහරණේ සමහර විට පැතුමි ඔයා මේ වීඩියෝ එකත් බලලා ඇති. අහලා තියෙනවද ඔපෙරා වින්ෆ්‍රේ කියන මාධ්‍යවේදිනිය? ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක්. ඇයගේ ජීවිතයේ ඇය මුණ දෙන අභියෝග කොච්චරද කියනවා නම් අවුරුදු 9 දී තමයි ඇය ලිංගික අපයෝජනයට ලක් වෙන්නේ. ඒ තරම් අවුරුදු 9 කියන්නේ කොච්චර චූටිද කියන්නකෝ. ගෑනු දරුවේ අවුරුදු 9 දී ඇය ලිංගික අපයෝජනයට ලක් වෙනවා. අවුරුදු 14 දී ඒකේ ප්‍රතිඵලයක් විදිහට කාලයක් ඒ ලිංගික අපයෝජනයට මුහුණ දීලා අවුරුදු 14 දී දරුවෙකුත් බිහි කරනවා. අවුරුදු 14 වගේ පුංචි වයසකදී. හේතුව මෙයා පුංචි කාලේ ඉඳන් හැදෙන්න වැඩෙන්නේ එයාගේ ආච්චි අම්මා ළඟ. අම්මා සිංගල් මාම් කෙනෙක් විදිහට තමයි මෙයාව බලාගන්නේ. අම්මයි කියන්නේ මෙයාව කියා කරලා නැහනේ. තමන්ගේ දරුවව පරිස්සමෙන් රැක බලා ගත්තා නම් එයා කිසිම වෙලාවක අවුරුදු 9 දී ලිංගික අතවරයකට ලක් වෙන්නේ නැහැ. අවුරුදු 14 දී දරුවෙක් බිහි කරන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් පස්සේ ওই සිද්ධාමෙන් පස්සේ මෙයාගේ වාසනාවට මෙයා යනවා මෙයාගේ තාත්තා ළඟට.
තාත්තා ගාවට ගිහින් එතන ඉඳන් එයා හොඳට ඉගෙන ගන්නවා, එයාට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා, එයා මාධ්‍ය ක්ෂේත්‍රයට තමයි කැමති වෙන්නේ, එයා ඒ දේවල් ඉගෙන ගන්නවා. ඒ හරහා පටන් ගන්නවා චිකාගෝ වල එයාගේ ටෝක් ෂෝ එක, ඔපෙරා වින්ෆ්‍රේ ටෝක් ෂෝ කියලා. ලෝකෙම දැන්න, ලෝකෙම බොහොම ආදරයෙන් වැළඳගත්ත වැඩසටහන. ඊට පස්සේ මෙයා 2007 මට මතක විදිහට 2007 අවුරුද්දේදී ලෝකේ බලවත්ම කාන්තාව බවට පත් වෙනවා කාන්තා ලයිස්තුවේ. හරි. එතකොට ඒ විදිහට පත් වෙන පළවෙනි කළු ජාතික බිලියනපතිනිය බවට පත් වෙනවා තව අවස්ථාවක. දැන් මේ වෙනකොට ඔපෙරා වින්ෆ්‍රේ හඳුන්වන්නේ සියලුම මාධ්‍යයන් වල රෙජින, Queen of all media කියන අර නමක් පට බැඳිලා තියෙනවා යාට. එතකොට කොහොමද කියන්නේ කාන්තාව දුර්වලයි කියලා? එයා නිවේදිකාවක් විතරක් නෙමෙයි. එයා වැඩසටහන් නිෂ්පාදිකාවක්, රයිටර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක්. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ මාධ්‍ය ආයතනයක හිමිකාරිනියකුත් වෙනවා. මාධ්‍ය ආයතනයක් එයාගේ නමට තියෙනවා. එතකොට අර කියන දේවල් හරහා දැයව ලබා ගත්තේ නෑ. ඒ යාගේ කැපවීම, එයාට ලැබිච්ච අධ්‍යාපනය, එයාගේ උනන්දුව, ඒ හැම දෙයක්ම එක්ක තමයි පුංචි කාලේ අමිහිරි අත්දැකීම් වලට මූණ දුන්නා. නමුත් ඒක යාගේ ගමනට බාධාවක් කරගත්තේ නෑනේ. ඉතින් මම කියන්නේ කොහොමද එතකොට කාන්තාව දුර්වල චරිතයක් වෙන්නේ? කාන්තාර මොනවද කරන්න බැරි කියන චරිතනේ, ඔප්පු කරපු චරිත. ඒතරය වටිනවා. ඔව්. දැන් මාධ්‍ය ශාස්ත්‍රයට එන අයට මේවා අධ්‍යයනය කර දැන් මම අද ඉඳන් ඒ ගැන හොයනවා. ඔව්. ඒ ගැන අතන අධ්‍යයනය කරලා ඒ වගේ චරිත අධ්‍යයනය කරලා මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙනවා නම් ඇත්තටම දිගු ගමනක් තියෙනවා. අනිවාර්යයෙන්. කොහොමද නායකත්වයේ සඳහා මේ කාන්තාව දෙන දායකත්වය මාධ්‍ය ශාස්ත්‍රය තුලේ? කාන්තාවගේ නායකත්වය කියන එක මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ නෙමෙයි කොතනක් තියෙන දෙයක්. ඒකට හේතුව තමයි අම්මා කියන චරිතය ගන්නකො. පවුල ඇතුලේ අම්මයි තාත්තයි දෙන්නම හිටියට තාත්තා කියන චරිතේ දැන් නම් අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා තමයි. හැබැයි ඉස්සර අපේ සම්ප්‍රදාය බැලුවහම අම්මා තමයි ගෙදර හැම දෙයක්ම පාලනය කරේ. ඇයි? තාත්තා වැඩට යනවා, තාත්තා ගෙදරට ඕනේ කරන දේවල් සම්පාදනය කරාට ගෙදර මැනේජ් කරන එක, ගෙදර කළමනාකරණය කරන එක කරේ කවුද? අම්මනේ. එතකොට ඇය තමන්ගේ ස්වාමියාට යටත් තමයි. හරිම සුවච කීකරු බිරිඳ තමයි. හැබැයි ඒ යටින් ඇයගේ පුදුමාකාර නායකත්ව ගතිගුණ නිසා නෙමේද ගෙදර එච්චර ලස්සනට ඒ පවුල් පරිසරය බිහි වෙලා තියෙන්නේ. එයාගේ මුදල් කළමනාකරණය, එයාගේ පවුල් කළමනාකරණය, දරුවෝ බලා ගන්න එක, සැමියා වෙනුවෙන් කැපවෙන එක අපි දන්නවා ස්වභාවයෙන්ම. ඒ කියන්නේ බයොලොජිකලි ගත්තොත් කාන්තාව කියන්නේ মালටි ටාස්කින්. එයාට එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. පිරිමි පාර්ශවය වගේ නෙමෙයි. එයාගේ බ්‍රේන් එක හැදිලා තියෙන්නේ ඒ විදිහට. එයාට ඕනම වෙලාවක එක වැඩකට ફોકસ කළා අනිත් වැඩ අමතක කළා ඉන්න අවශ්‍ය නැහැ. එක වැඩක් කරන ගමන් තව වැඩ කීපයක් කරන්න පුළුවන්. හැබැයි පිරිමි හැම නෙමෙයි. එක වැඩකට ફોકસ වුණාට පස්සේ එයාට අමාරුයි තව වැඩක් ફોકસ කරන්න. එයාගේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිහ. හැබැයි අන්න ඒකම මදිද නායකත්වයට. ඒ කියන්නේ ස්වභාවයෙන්ම දීලා තියෙන දේනේ. හරි. එතකොට ගෙදර වැඩත් කරන ගමන්, ජොබ් එකකුත් කරන ගමන්, සමාජ වාතාවරණය කියන්නේ යාළුවෝ, පාටි අරවා මේවා ඒවත් හැන්ඩල් කරගන්න ගමන් ඇය කරන ඒ කාන්තාව කරන ඒ වැඩ කටයුතු දිහා බැලුවහම මං හිතන්නේ කාන්තාව තරම් නායකත්වයට සුදුසු නැහැ වෙන කවුරුත්. දැන් එහෙම කියනකොට සමහර විට පිරිමි පාර්ශවයේ හිතන්න පුළුවන් නෑ එහෙම නෑ කියලා. මත් එහෙමනම් ඉතින් ලංකාවේ ජනාධිපතිවරියක් උනානේ බිහි වෙන්නේ නෑනේ. ලෝකේ ජනාධිපතිනියෝ, එතකොට අගමැතිවරියෝ, රාජ්‍ය ලේකම්වරියෝ ඒ වගේ අය බිහි වෙන්නේ නෑනේ. එතකොට ඔය නායකත්ව ලක්ෂණය කියන එක මාධ්‍ය ශාස්ත්‍රය ඇතුළේ තියෙනවා. නැත්තේ නැහැ. සමහර අර කලින් කිව්වා වගේ ඇතැම් මාධ්‍ය නාලිකාවල ඉහළ පුටුවල ඉන්න කාන්තාව. එතකොට එයාට පුළුවන්කම තියෙනවා එයා ගන්න ඒ තීරණ. ඒ කියන්නේ එයාගේ ස්වභාවයෙන්ම එයාට දීලා තියෙන දායාදය එක. ඒ තීරණ ගැනීමේ හැකියාව. සමහර වෙලාවට පිරිමි පාර්ශවයේ ගන්න තීරණ වලට වඩා හරිම ශක්තිමත් කාන්තාව ගන්න තීරණ. ඒ හරහා මේ නායකත්වයට ඇය බොහොම සුදුසුයි. මාධ්‍ය ආයතනයක උනත් වෙන මොන ආයතනයක උනත් කාන්තාව නායකත්වයට ඇත්තටම සුදුසුයි.
අපි මේ එපිසෝඩ් එකෙන් ඇත්තටම කාන්තාව ගැන කතා කරන්න ගත්ත එකත් ලොකු වටිනවා තියෙනවා. මේ දැන් කාන්තාවගේ ආරක්ෂාව සහ ඩිජිටල් ලෝකය මේ ගැන කතා කරන්න ඕනේ. අනිවාර්යෙන් කතා කරන්න ඕනේ මාතෘකාවක්. දැන් මම හිතන්නේ අපි ෆෝන් එකට පාස්වර්ඩ් එකක් දැම්ම කියලා කාන්තාවගේ ආරක්ෂාව රැඳෙන්නේ නැහැ. කීයටවත් රැඳෙන්නේ නැහැ. ඔව්. අර සමහර අය හිතනවා හරි මම ෆෝන් එකට පාස්වර්ඩ් එක දාගත්තා හරි. ඔන්න ආරක්ෂාව තහවුරුනා සමාජ මාධ්‍යවල. හැබැයි ඒක නෙවෙයි ආරක්ෂාව කියන්නේ. ඇත්තටම අද කාලේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ මාතෘකාවක් තමයි ඔයා මතු කරලා ගත්තේ. මොකද අපි දන්නවා ඔයා ඔය කියපු විදිහට පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරගත්ත පමණින් කාන්තාව ආරක්ෂා වෙන්නේ නැහැ මේ මාධ්‍යවලින්. හේතුව සමාජ මාධ්‍ය කියන්නේ ඕන කෙනෙක්ට ඕන තැනක ඉඳන් ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන් අසීමාන්තික දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක මුලින්ම කාන්තාව දැනගන්න ඕනේ. මේක තමන්ගේ විනාශයට පාවිච්චි කරනවද තමන්ගේ ප්‍රගතියට පාවිච්චි කරනවද කියලා තෝරගත්තේ නැත්නම් ඇත්තටම විනාශයක් වෙලා තමයි නවතින්නේ. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අපි දකිනවා සමහර වෙලාවට සමාජ මාධ්‍යවල මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. කාන්තාව කොයි විදිහටද සමහර කාන්තාව මම මේ සමස්ත කාන්තාවන්ට නෙමෙයි කියන්නේ. සමහර කාන්තාව මේ සමාජ මාධ්‍ය කොයි විදිහටද පාවිච්චි කරන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ. සමහර කාන්තාව මේ සමාජ මාධ්‍ය ඇතුලේ හැසිරෙන විදිහ එයාලගේ ගෙවල් වල මිනිස්සු දකින්නේ නැද්ද? විවාහ වෙලා ඉන්නවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා දකින්නේ නැද්ද? අම්මා තාත්තා දකින්නේ නැද්ද? ඊට පස්සේ දරුවෝ ඉන්නවා. දරුවෝ දකින්නේ නැද්ද? මේ හැම කෙනෙක්ම ඒවා බලාගෙන ඒවට උල්පන්දම් දෙනවා නම් එතන සදාචාරය මොකක්ද? එයාගේ ඉගෙනීම කොච්චරද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක්. අපි දන්නවා සමහර වෙලාවට මේ සමාජ මාධ්‍ය කියන එකත් ඇත්තටම යන්න ඕනේ ඉගෙනගත්ත මිනිස්සු අතට. නූගත් මිනිස්සු අතට මේක ගිහාම තමයි ওই විනාශය වෙලා තියෙන්නේ. දෙමව්පියෝ උනත් දැනගන්න ඕනේ තමන්ගේ ගැහැණු දරුවව මේකෙන් ආරක්ෂා කරගන්න. හේතුව පහුගිය කාලේ මං ආයෙත් මතක් කරනවා එක ගැහැණු දරුවෙක් මේ සමාජ මාධ්‍ය ඇතුලේ එක එක දේවල් ප්‍රොමෝට් කරපු විදිහ දකින්න ඇති. පැතුමි මේ සමාජයේ ඉන්නවා එක කොටසක්. මේ කොටස මනෝව්‍යාධිකයෝ කියලා හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ එයාලගේ ටාගට් එක තමයි එයාලා සතුටු වෙන්නේ ලාබාල ගැහැණු දරුවන්ව අපයෝජනයට ලක් කළා. ඒක ලෙඩක්, මානසික ලෙඩක්. හොඳේ. එතකොට මේ වගේ චරිතවලට ඔය වගේ ගැහැණු ළමයෙක් ලස්සනයි. ඇත්තට මේ ගැහැණු ළමයා හරිම ලස්සනයි. ඔය මම දැකපු මම කියන චරිතේ. අර පොඩි ළමයා ගැන කතා. ඔව් හරි. එතකොට යා ලස්සනයි, හරි කියුට් විදිහට කතා කරන්නේ. ඒක දැක්කහම ඔය මම කියපු මනෝ ව්‍යාධිකයෝ ඇවිස්සෙනවා. අපි සාමාන්‍ය කියන්නේ පිස්සුව තද වෙනවා. එයාලට ඕනි කරන්නේ අර මං කිව්වා වගේ ළමයිව අපයෝජනය කළානේ එයාලා සතුටු වෙන්නේ. එතකොට එයාලගේ ඒක වැඩි වෙනවා. මේ වගේ දෙයක් දැක්ක ගමන් ටක් ගාලා එයාලගේ අර හැඟීම් ඇවිස්සෙනවා. මම ගිහින් බැලුවා ඒ දරුවගේ කමෙන්ට් සෙක්ෂන් එකට. ඒ වගේ ඕන තරම් අඳුර ගන්න පුළුවන් අය හිටියා කමෙන්ට් කරලා. හරිම අපහසුයි සමහර ඒවා කියන්න මේ අමාරුයි බලන්න අමාරුයි මෙච්චර දේවල් තමන්ගේ දරුවට බාහිර පාර්ශවයක් කියනකන් දෙමව්පියෝ ඇයි කම්පියාගෙන බලාගෙන ඉන්නේ මේ වගේ වචන තමන්ගේ දරුවා අහගන්නකන් ඇයි අම්මලා තාත්තලා මේක කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නේ අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ගැහැණු දරුවෙක් එයා එතනදි දෙමව්පියෝ දැනගන්න ඕනේ මේ සමාජයේ එන්න නරක වෙනවා මිසක් හොඳ වෙන්නේ නැහැ නේ පැතුමි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දෙමව්පියෝ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අනිවාර්යයෙන්ම කාන්තාවට තිබිය යුතුයි පරිස්සම් වෙන්න නම්. මම මේකේ කොහොමද හැසිරෙන්න ඕනේ? අපි දන්නවා මේ දේවල් කියන්න වෙනවා. මොකද අපි කතා කරන්නේ කාන්තාව ගැන සහ ඇගේ ආරක්ෂාව ගැන මේ මාධ්‍ය කියන එක ඇතුලේ. සමහරව ආකර්ෂණය ලබා ගන්න, ප්‍රසිද්ධිය ලබා ගන්න, පේජ් එකේ රීච් එක වැඩි කර ගන්න, බාගෙට ඇඳුම් ඇඳගෙන අර ඇඟේ අනවශ්‍ය පෙන්වන්න අවශ්‍ය නැති කොටස් පෙන්නගෙන ඒව තමයි සමාජ මාධ්‍යයට මුදා හරින්නේ. කාටද මේ පෙන්වන්නේ? ලිංගික ආකර්ෂණයනේ බලාපොරොත්තු වෙන්නේ. ඒකයි රීච් එක වැඩි කරගන්න එකයි. දැන් මේ දැන් ආදායම් මාර්ග උපයන ප්‍රධාන තැනක් මේ සෝෂල් මීඩියා. ඔව් හැබැයි ඒකට පාවිච්චි කරන්නේ තමන්ගේ ඇඟ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි? අර මෙයාලා දන්නවා මේක තමයි ආදායමක් උපයා ගන්න පුළුවන්
ලේසිම ක්‍රමය. අර මොනවාද ෂෝට් කට් කියන්නේ? Shortcut, ඔව් ෂෝට් කට් එකෙන් ගිහිල්ලා ඩොලර්ස් ගන්න පුළුවන් එකම ක්‍රමය මේක. ඔයා හොඳට බලන්න දැන් මමත් කරනවනේ කන්ටෙන්ට් සෝෂල් මීඩියා වලට මමත් කරනවා. එතකොට අපි කරන කන්ටෙන්ට් එක තියෙන රීච් එකයි ඔය විදිහට ඇඟ පෙන්නලා කරන කන්ටෙන්ට් එක තියෙන රීච් එකයි හරිම වෙනස්. අපි එක් වීඩියෝ එකකට ලයික්ස් කමෙන්ට්ස් එන ප්‍රමාණයයි අර වගේ වීඩියෝ එකකට ලයික්ස් කමෙන්ට්ස් එන ප්‍රමාණයයි හත්පසින්ම වෙනස්. ඇයි? අපි අකමැති වුණාට අර විදිහට කැමති කාන්තාව වුණ තරම් මේ සමාජයේ ඉන්නවා. එහෙම අය තමයි උගත්කමක් නැතුව මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ. එතකොට තමන්ගේ ආරක්ෂාව ගැන කොයිතරම් දුරට තමන් හිතනවද කියන එක මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන එකෙන් හැමෝටම බලා ගන්න පුළුවන් ඉතින්. කියන්නේ මේ තමන්ගේ වල කපා ගන්න තමන්මයි. ඔව්. දැන් සෝෂල් මීඩියා වල ගොඩක් දැන් මාත් දකිනවා මේ දිනවල ඒ කියන්නේ තමන් මං හිතන්නේ පවුලයත් කැමති ඒ වගේ වීඩියෝ කරනවට. කැමති. එහෙමයි ඉන්න එකයි මං කලින් කිව්වේ. ඒ කියන්නේ ගෙදර හස්බන්ඩ් අම්මා තාත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. අච්චර දේවල් වෙනකන් හරිම නිහඬව බලාගෙන ඉන්නවා. කැමති නිසානේ. එපා කියන්නෙත් නැහැ, නවත්තන්න කියන්නෙත් නැහැ. අඩුම ගානේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. අන්තිමේ කමෙන්ට් සෙක්ෂන් එකේ ළමයට බයිනකොට ඒත් කෑ ගහගෙන එනවා. ඔව්. ළමයි පව්. මම නම් කියන්නේ ඒ වගේ කාන්තාවන්ට ඉපදෙන ළමයි පව්. මොකද ළමයි හැදෙන්නෙත් ওই විදිහටනේ. ළමයි හැදෙන්නෙත් අර කකුල වගේ අඩිපාරේ පැටව යනවා වගේ තමයි. දෙමව්පියන්ගේ අඩිපාරේ තමයි දරුවෝ යන්නේ. එතකොට ওই විදිහටම තමයි ළමයි හැඩ ගැහෙන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන්ම සපය ගන්න ඕනේ. කාන්තාවක් විදිහට කාන්තාව ප්‍රබලයි. ඒ කාන්තාවට තියෙන ගරුත්වය රැකගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට කවුරුත් ආදරේ. සමාජ මාධ්‍ය හරහා කොහොම මම මෙහෙමයි කියලා විවිධාකාරයෙන් ඔප්පු කරන්න හැදුවට තමන් නිවැරදි විදිහට තමන් සමාජයේ හැසිරෙනවා නම් හැමෝම තමන්ට ආදරේ. මේ ගැන තමයි අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරේ. කාන්තාව ප්‍රබලයි කියන දේ අපි ඔප්පු කරන්න තමයි මේ කතා බහේදී සිදු කරේ. අපි තවත් එපිසෝඩ් එකකින් හම්බෙමුද? තවත් තියෙන අපිට කතා කරන්න. අමතක කරන්න එපා. ටෝක් ෂෝ විත් හර්ෂනී බණ්ඩාර YouTube channel එක තියෙනවා. subscribe කරන්න. ඒ වගේම Facebook, TikTok, Instagram follow කරලා තියාගන්න. ඔයාලට අවශ්‍ය කරන දේවල් මේ වැඩසටහන් හරහා දැනගන්නට හැකියාව තියෙනවා. එහෙනම් අපි නැවත හමු වෙමු.